ගව්වෙන් ගව්ව ඉදි කළ බලම් වල නැවති ගිමන් නිවමින් පෙර ගමන් කළ පසුකර ගව්වකින් ඕවල ගිමන් හල හුණු කැට ඇලේ මහලින්ද ළඟ ලකුණු කළ සුප්‍රකට මාතලේ උමං ගංගාවේ තවත් මන්සලකුණක් හොයාගෙන තමා අද අපි මේ ගමන් කරන්නේ. මාතලේ නගරයේ සිට රත්තොට මාර්ගයේ පැමිණිලා කයිකාවල මන්සන්දියෙන් කුඹල් ඔළුව මාර්ගයට පිවිසිලා තමා මේ අපි ගමන් කරන්නේ. ඒ තමා හුණු කැට ඇල මහලින්ද හොයාගෙන. හුණු කැට ඇල මහලින්ද හොයාගෙන තමා අපි මේ ආවේ. මෙන්න මේ ස්ථානයේ තමා හුණු කැට ඇල මහලින්ද පිහිටලා තියෙන්නේ. මේ හුණු කැට ඇල මහලින්ද අදටත් මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ජල අවශ්‍යතා සඳහා පිහිටවන ස්ථානයක්. කලකට පෙර ඉදි කරන ලද මේ ලිඳ ආශ්‍රිත මේ මහා උල්පත පිළිබඳව ප්‍රවාද ගණනාවක් මේ ප්‍රදේශයේ සඳහන්ව තියෙනවා. මේ බලන්න දැනටත් මේ ලිඳ උතුරලා සැලකිය යුතු වතුර ප්‍රමාණයක් පිටාර ගලනවා. මේ බලන්න ඊට පැහැදිලි ජලය තරමක් විශාල ලිඳක්. මේ ලිඳේ කවදාවත් වතුර හිඳෙන්නේ නැහැ කියලා තමයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මහා ඉඩෝරයක උනත් මේ ලිඳ මෙහෙම්මම තමයි පිටාර ගලනවා. ඊට පැහැදිලි ජලය. මෙහි ඊට විශාල උල්පතක් තිබූ බවත් කලකට පෙර එම උල්පත වැසීමට උත්සාහ කරා බවත් උල්පත අඩු කිරීමට ගල් දාලා අල්ලිලවා පාගවා උල්පත අඩු කිරීමට උත්සාහ කර බවටත් කතාවක් මේ ප්‍රදේශයේ පවතිනවා. කෙසේ නමුත් මේ උල්පතෙන් සැලකිය යුතු වතුර ප්‍රමාණයක් ගලාගෙන යනවා අපිට දකින්න පුළුවන්. මේ ගලාගෙන යන වතුරෙන් මේ ලිඳ පාමුල ලිඳත් එක්කම පිහිටලා තිබෙන කුඹුරු යාය සරුවට වගා කරනවා. මේ කුඹුරු යාය වගා කරන්නේ මේ උල්පතේ ජලයෙන්. ඊට සරුවට වැවිලා තියෙන කුඹුරු යාය කෙත් යාය අපට දැක බලා ගන්න පුළුවන්. මේ මහා ලිඳ පිළිබඳව ප්‍රවාද ගණනාවක්ම තියෙනවා. මේ මහා ලිඳ ආසන්නයේ පෙර කාලේ අම්බලමක් තියූ බවට ප්‍රදේශවාසීන් පවසනවා. මේ අම්බලම රජමාවතේ පැවති තවත් අම්බලමක්. සෙන්කඩගල තමන් කඩුව දක්වා දියුණු රජමාවතේ පැවති තවත් අම්බලමක් විදිහට තමයි මේ අම්බලම අපිට හඳුනා ගන්න පුළුවන්. අපේ රටේ මාර්ගවල පැරණි මාර්ගවල ගව්වෙන් ගව්ව අම්බලම් ඉදි කරලා තිබුණා. ගව්වක් කියන්නේ මිනිස්සෙකුට සාමාන්‍යයෙන් මහන්සියක් නැතුව ගමන් කරන්න පුළුවන් දුර. ඒ දුර ගමන් කරලා ඊට පස්සේ අම්බලමේ නැවතිලා විඩා නිවාගෙන තමා ගමන නැවත ආරම්භ කරන්නේ. ඉතින් මේ අම්බලම් ඉදි කෙරුණේ ජල මූලාශ්‍ර සහිත තැන්වල. ඉතින් එහෙම එක ස්ථානයක් තමයි මේ මහලිඳ කියන්නේ. මේ මහලිඳ මාතලේ උමං ගංගාවේ තවත් එක් දිය උල්පතක් විදිහට තමයි හඳුන්වනු ලබන්නේ. මේ ප්‍රදේශයේ සමහර තැන්වලින් මේ උමං ගඟේ ජලය ගලාගෙන යන ශබ්දය පවා සමහර දිනවල ඇසෙනවා කියලා ප්‍රදේශවාසීන් පවසනවා. මේ පිහිටලා තියෙන මේ දැවැන්ත වෘක්ෂය ඊට පැරණි වෘක්ෂයක්. මේ වෘක්ෂය මේ සියල්ල දන්නම ඇති බොහෝ දේ රහස් සංගවාගෙන ඉන්නවා ඇති. ඉතින් මේ මහා ලිඳ ළඟ තිබුණු අම්බලමට
පෙර හම්බෙන අම්බලම තමයි ඕවල අම්බලම. මේ තියෙන්නේ ඕවල අම්බලම. මේ ඕවල අම්බලමේ ඉඳන් සාමාන්‍යයෙන් ගව්වක පමණ දුරකින් තමයි මේ මහලින්ද පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ආසන්නේ පැරණි රජමාවතේ අම්බලමක් ඉදි වෙන්නේ නැති. මේ ගමේ සමහර තැන්වලින් මේ ගම ජනාවාස වෙද්දී, ගෙවල් හදද්දී, ගෙපොල් කපද්දී යබර කොටස් හම්බුණා කියලා කියනවා. පැරණි මැටි භාජනවල කොටස් හම්බුණා කියලා කියනවා. ඒ අනුව සමහර විට මේ ප්‍රදේශයේ මේ ගම්මානේ යකඩ කර්මාන්තය, වානේ කර්මාන්තය සිද්ධ වෙන්නේ නැති. අපේ හෙළ රාජධානි වල බොහෝ දේවල් මේ භූමිය වල සැඟවිලා ඇති. එසේම මේ මාතලේ හරහා ගමන් කරන උමං ගංගාව කුමක්ද? ඒ අපගේ පැරණි උමං මාර්ග හා සම්බන්ධයක් පවතිනවාද? අපි ඒ පිළිබඳව තමයි මේ හොයාගෙන යන්නේ. මේ අපිට හම්බුණු මහලින්ද ආශ්‍රිත මහා උල්පත එහි තවත් එක් සන්දිස්ථානයක් පමණයි. ශ්‍රී ලංකාවේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න. දිගටම රැඳිලා ඉන්න. අපි මේ මාතලේ උමං ගංගාව මොකද්ද? ඒ උමං මාර්ග එක්ක සම්බන්ධද යන්න පිළිබඳව අපි විමසා බලමු.